ෂයිට් කඩි බලන්න වර්ග සමීකරණ පළවෙනි කැල්ල ඒකේ අර සංවේදී පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. බලන්න x අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට. හරි. ගණිකේනවා සඳහා fx සමානයි x වර්ග ඍණ 2kx ඍණ k වර්ග ඍණ 1යි. අපිට ගණන් කියනවා මෙයාගේ k අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට කියලා. හරිනේ. ඊට ගණන් කියනවා fx සමානයි බිඳුව සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූලදයක් ඇති බව පෙන්වන්න. ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූලදයක් ඇති බව පෙන්වන්න. දැන් k අයත් වෙනවා තාත්වික සංඛ්‍යා කුලකයට මම විවරණය කරනවා k සමානයි බිඳුව අවස්ථාව. ඒක විශේෂයිනේ. k සමානයි බිඳුව විට fx කියන එක්කෙනා සමාන වෙනවා x වර්ග මෙයා බිඳුවක් වෙනවා k සමාන බිඳුවේදී මෙයා බිඳුව කරන ඍණ එකට. දැන් නිර්මාණ වර්ග සමීකරණය මේ තියෙන්නේ. වර්ගශිතය වේ තියෙන්නේ. හරි. k සමාන බිඳුවේදී නිර්මාණ වෙන වර්ගශිතය මේ තියෙන්නේ. එහෙනම් පැහැදිලි fx සමානයි බිඳුව විට නිර්මාණ වෙන වර්ග සමීකරණය x වර්ග ඍණ 1 සමානයි බිඳුවයි. මෙයා වර්ග දෙක අතරෙන් සාධක කැඩෙනවා සමානයි බිඳුවයි. උත්තර x සමානයි 1යි x සමානයි ඍණ 1යි. ඒ කියන්නේ k සමානයි බිඳුවේදී k සමානයි බිඳුව විට fx සමානයි බිඳුව සමීකරණයේ මූල x සමාන 1යි x සමානයි ඍණ 1යි. යන වර්ග සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල දෙකක් පවතී. ඔය කතා කරේ k සමානයි බිඳුව අවස්ථාවේදී. දැන් මලිනා k අසමානයි බිඳුව අවස්ථාවේදී. බලන්න fx කියන වර්ගශිතය සමාන වෙනවා x වර්ග ඍණ 2kx ඍණ කිල්ට ගමු සමතාකාරයෙන් x වර්ග ධන 1යි. මේ තියෙන්නේ k අසමානයි බිඳුව විට fx කියන වර්ගශිතය. හරි. එතකොට මෙයාගෙන් නිර්මාණය වන වර්ගජ සමීකරණය වර්ණ ශිතයගේ නම් බයිකණ්ඩාංගයේ බිඳුව වන ආකාරයෙන් x අගයන් ලබා ගැනීම උත්සාහ කිරීමේදී වර්ග සමීකරණ නිර්මාණය වෙනවා. එහෙමනම් බලන්න fx සමානයි බිඳුව විට නිර්මාණය වන වර්ග සමීකරණය x වර්ග ඍණ 2kx ඍණ k වර්ග ධන 1 සමානයි බිඳුවයි. ඔන්න වර්ග සමීකරණය. දැන් මෙයාගේ මූල ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න බව පෙන්වන්න තියෙන්නේ. හරි. ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න බව පෙන්වන්න තියෙන්නේ මෙයාගේ මූල. වර්ග සමීකරණයක මූලවල සබාහිරදා පවතින එයාගේ විවේචකයේ මත. එනනම් මෙයාගේ විවේචකයේ ඩෙල්ටා සලකනවා. විවේචකයේ විශාලයි බිඳුවයි කියලා තාහුරු කරොත් මෙයාගේ මූල තාත්වික ප්‍රබින්න බව තාහුරු කරන්න පුළුවන්. ඒකින්ද මලිනා විවේචකය ඩෙල්ටා සලකමු. දැන් ඩෙල්ටා සමානයි x පදයේ සංගුණකයේ වර්ගය ඍණ 2යි k ගේ වර්ගය ඍණ 4 වරක් වර්ග පදයේ සංගුණකය වරක් නියත පදයේ වෙනවා. හරිනේ. දැන් පැහැදිලි ඩෙල්ටා සමාන වෙනවා මම ප්‍රසාරණය කරාම 4යි k වර්ගය ධන 4 වරක් k වර්ග ධන 1ක් වෙනවා. 4ක් පොදියට ගත්තොත් ඩෙල්ටා කියන එක න සමාන වෙනවා 4 වරක් k වර්ග ධන එකට. එහෙමනම් ඩෙල්ටා සමාන වෙනවා 4 වරක් 2යි k වර්ග ධන එකට. k අයත් වෙනම තාත්වික සංඛ්‍යා කුලකයට. ඒත් එක මම ගත්තේ k අසමානයි බිඳුව අවස්ථාව. ඒ කියන්නේ බිඳුව නැති අවස්ථාව මම අරන් තියෙන්නේ. හරි. k තාත්වික ශුන්‍ය නොවන තාත්වික සංඛ්‍යාවක් නම් බිඳුව නොවන තාත්වික සංඛ්‍යාවක් නම් අපි දන්නවා k වර්ගය විශාලයි බිඳුවක් වෙනවා. එම නිසා ඩෙල්ටා කියන එක බලන්න 4 වරක් මේ 2යි k වර්ග ධන එකනේ තියෙන්නේ. මෙයා ස්ථිර වශයෙන්ම ධන සංඛ්‍යාවක්. එකතු කරාම එකක් ධන සංඛ්‍යාවක්. මෙයා ධන සංඛ්‍යාවක් සමස්තය ධන සංඛ්‍යාවක් වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා විශාලයි බිඳුවයි. එම නිසා k අසමානයි බිඳුව අවස්ථාවේදී fx සමානයි බිඳුව වර්ග සමීකරණයට තාත්වික ප්‍රබින්න මූල පවතී. දෙකත් හරි.
ඒත් එකම ගානේ කියනවා ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල ඇති බව පෙන්වන්න. දැන් ශිතය මේ තියෙන්නේ. නැත්නම් x සමානයි බිඳුවේදී හරි මෙයා තෘප්ත වුණොත් මූලයක් බිඳුව වෙනවා. අපි දන්නා සමීකරණයක මූල තම සමීකරණය තෘප්ත කරනවා. අපි මේ වගේ පැහැදිලි කිරීමක් කරමු. මෙතනදී ශුන්‍ය නොවන ප්‍රබින්න සංඛ්‍යා ඉන්න ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල බව පෙන්වන්නේ කියන හින්දා ශුන්‍ය මෙයාගේ බිඳුව මෙයාගේ මූලයක් නොවන බව පෙන්වනවා නම් හරිනේ. ඒ හින්දා අපිට ගන්න පුළුවන් x සමානයි බිඳුවේදී මෙයා තෘප්ත කරනවද කියලා චෙක් කරන්න පුළුවන්. හරි. එතනින් අපිට පුළුවන් ශුන්‍ය නොවන මූල ඇති බව තාහුරු කරන්න. එතන වර්ග සමීකරණය මෙන්න මෙහෙමයි තියෙන්නේ. x වර්ගය ඍණ 2kx ඍණ k වර්ග ධන 1 සමානයි බිඳුවයි. මම x සමානයි බිඳුවේදී මම මෙයාගේ left hand side එක අරගන්නවා. මෙයා right hand side එක. හරි. x සමානයි බිඳුවේදී left hand side එක සමාන වෙනවා නේ. මෙයා බිඳුවයි ඍණ 2k වරක් බිඳුවයි ඍණ k වර්ග ධන 1යි. ඒ කියන්නේ left hand side එක සමාන වෙනවා මෙයා බිඳුවයි ඍණ k වර්ග ධන 1ට. දැන් පැහැදිලි k අසමානයි බිඳුවයි. ඒත් එකම k වර්ග ස්ථිර වශයෙන්ම ධන සංඛ්‍යාවක්. මෙයා බිඳුව නොවන ධන සංඛ්‍යාවක් වෙනවා. හරිනේ. left hand side එකට මේ ඇදලා ඉන්නේ. ඒ කියන්නේ left hand side එක අසමානයි බිඳුවක් වෙනවා. පැහැදිලිනේ. ඒ කියන්නේ left hand side එක අසමානයි බිඳුවක් වෙනවා. හැබැයි right hand side එක සමානයි බිඳුවයි. ඒ කියන්නේ left hand side එක සමාන වෙන්නේ නැහැ right hand side එකට. හරි. x සමානයි බිඳුවේදී left hand side එක right hand side එකට සමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ x සමානයි බිඳුව සමීකරණය තෘප්ත කරන්නේ නැහැ. ඒක ලියන්න. x සමානයි බිඳුව විට x සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත නොකරයි. එම නිසා x සමානයි බිඳුව ඉහත වර්ග සමීකරණයේ මූලයක් නොවේ. මෙයාගේ මූලයක් නෙමෙයි. එම නිසා k අසමානයි බිඳුව අවස්ථාවේදී fx සමානයි බිඳුව වර්ග සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල පවතී. ඔය ආකාරයෙන් ඉදිරිපත් කිරීම කරා නම් බොහොම හොඳයි මේ විභාගයේදී. හරි. අර මම කලින් කරපු පැහැදිලි කිරීමේදී ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල කියන එක අර ශුන්‍ය කැල්ල මම එච්චර සංවේදී වුණේ නැහැ. මම ඒක දැක්කේ නෑ ඇත්තටම. ඒකයි මාර විදිහට පැහැදිලි කිරීම කරේ. එහෙනම් ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල ඇති බව පැහැදිලි කරගුවම මේ ආකාරයෙන් පැහැදිලි කිරීම අවශ්‍ය වෙනවා. හරි. ඉදිරියට ටිකක් ඉස්සරහට දාන්න. එහෙනම් අපි ගියා ලස්සන ගණක් ලස්සන පේපරයක් මේ පර 25ට. හොඳ ඉස්සරහට සංයුත ගණිතය හොඳ පන්ති මාලාවක් අපිට කරන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද හොඳ පේපර්ස් දැන් එන්න පටන් ගන්න තියෙනවා. අපි ගියා.